අපිට ඕවරෝල් ස්පින් එකට බෝල් කරන්න කිව්වට පස්සේ චරිත් අයියා අපිට කිව්වේ හැම වෙලාවෙම පුළුවන් තරම් හරි ලයින් ලෙන්ත් වල අඩුවට ඕවරේ දාන්න කියලා අපි ප්ලෑන් කරේ මුලින්ම ඒගොල්ලන්ට ප්‍රෙෂර් එක බිල් කරන්න පුළුවන් තරම් අඩුවට ඕවර්ස් 3-4ක් අඩුවට ගිහිල්ලා ඉතින් එයා ඒ කියපු ප්ලෑන් එකට ගියේ හින්දා අපිට ලේසි වුණා පස්ස රැඳ ගන්න මැච් එක. අන්තිමට තමයි අපේ ඔය වගේ ටාගට් එකක් තිබුණේ ඔයාලට ඔය සැලසුම් වගේ අන්තිමවරේ බැටිං පැත්ත ගත්තොත් එහෙම අපේ ඕවරෝල් බැටිං ගත්තොත් එහෙම ක්‍රෙඩිට් එක ගන්න ඕනේ කුසල් අයියට. ඒ ගැහුව නොක් එකකින් හින්දා තමයි අපිට මේ වගේ රන්ස් ගානකට එන්න පුළුවන් වුණේ. මම ඊට පස්සේ මම බැට් ගන්න ගියාට පස්සේ ප්ලෑන් කරේ එයාට සපෝට් කරන්න. ඉතින් කොහොම වුණත් අන්තිම ඕවරේ ආවට පස්සේ අනිවාර්යෙන් පුළුවන් උපරිම ගහන්න තමයි try කරේ. ටාගට් එකක් කියන අපි ලොකුවටම අපිට සනත් සර් කිව්වේ පුළුවන් තරම් 260 70 අතරට යන්න කියලා. ඉතින් ඒ ටාගට් එකට යන්න පුළුවන් වුණා. ඉතින් අපේ කාපෝගේ කාලවල ටිකට් සෝරේ ඒකට ඔයකින් ප්‍රැක්ටිස් කරනවා නේද? ඒක කොන්ටිනියු කරලා ගහන්නේ සහ මේ ප්‍රැක්ටිස් වලදී ප්‍රැක්ටිස් වලදී විච ප්ලෑන් එක ඒ වගේම අපිට පවර්ටි කෝච් කෙනෙක් එයාගේ කොආඩිනේටර් අලුතෙන් ආව කෝච් කෙනෙකුට ලොකු සපෝට් එකක් හම්බුණා. ඒ වගේම තමයි මම ගොඩක්ම කෙත්තාරාමේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ ධම්මික සුදර්ශන සර් වගේම තාමර සර් ඒ දෙන්නට යන්න ඕනේ බැටිං පැත්තෙන්. මම ඒ දෙන්නත් ඒ ගොඩක් බැට් කරා. ඉතින් ප්ලෑන් එකක් දාගෙන තමයි ඉතින් හැම වෙලාවෙම ප්‍රැක්ටිස් උනත් කරන්නේ. ඉතින් ගොඩක් බැටිං වලට මහන්සි වුණා. ඒකින්ද මේ මැච් එකේ පොසිටිව් දෙයක් වුණා කියලා මම හිතනවා. තුනි කල දෙක කන්නේ විදියෙන් කියලා කොම්බේ වලට කොම්බේ වලින් නැතිවෙන වාසියක් තිබ්බා. කොහොමද නැතිවෙන වාසියක් කොම්බේ වලින්? තනතිරුව ගත්තොත් එහෙම අපි විකට් එක ගොඩක් ස්ලෝ. ඉතින් ස්ලෝ කියන්නේ දැන් යන්න පස්සට යන්න තමයි විකට් එක ස්ලෝ වෙන්න ගත්තේ. ඉතින් පුළුවන් තරම් පේස් වේද කරලා හරි ලයින් එක ලෙන්තර බෝල් කරන්න තමයි ප්ලෑන් කරේ. අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඉතින් එයා කොහේ හරි ඉඳන් බලන් ඉන්නවා කියලා මම විශ්වාස කරනවා. ඉතින් එයා මට පොඩි ගානක් ගොඩක් උදව් කරා මේ තැනට එන්න. ඉතින් අනිවාර්යෙන්ම එයාට මේ මෑන් ඔෆ් ද මැච් එක මම මේව ගන්නවා.